මම ඩොක්ටර් රුසිල් අමරසිංහ අද කතා කරන්න යන්නේ ඩෙන්ගු උණ පිළිබඳව. මේ ගැන කතා කරන්න හේතුව තමයි මේ දවස්වල වැඩිපුර ඩෙන්ගු රෝගීන් හමු වීම. ඔයාට උණ හැදුනොත් ඒ උණත් සමග දැන් මේ කියන්න යන රෝග ලක්ෂණ ටික තියෙනවා නම් ඒක ඩෙන්ගු උණ විය හැකියි. උණත් සමග තද හිසරදය, වමනය යෑම, කෑම අරුචිය, ඇස් වටේ රිදෙන ගතිය, ඒ සමගම තදබල ඇඟපත වේදනාව, සාමාන්‍යයෙන් ඇඟපත තල දාලා රිදෙනවා වගේ කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඔය කියන රෝග ලක්ෂණ ටික එන්නේ ඩෙන්ගු උණ හැදුනහම මුල් දවස් 1-3 විතර. මුල් දවස් 3 ඇතුළතදී ඔය සම්පූර්ණ රුධිර පරීක්ෂාවට අමතරව ඩෙන්ගු NS1 ඇන්ටිජන් කියන පරීක්ෂාව සිදු කරන්නත් පුළුවන්. ඒකත් ඔයාගෙන් ඩොක්ටර් ඉල්ලන්න පුළුවන්. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙන මෙහෙමයි. හිතන්න ඒක පොසිටිව් වුණොත් හරි ඔයාට ඩෙන්ගු තියෙන්න පුළුවන්. නෙගටිව් වුණා කියන්නේ ඩෙන්ගු නැහැ කියන එක නෙමෙයි. නෙගටිව් වුණත් අර මම කලින් කියපු රෝග ලක්ෂණ ටික තියෙනවා නම් ඩෙන්ගු විදිහට තමයි මැනේජ් කරන්නේ. සාමාන්‍ය ඔය කියන රෝග ලක්ෂණ ටික ඉන්නේ මුල් දවස් 1-3 අතර. ඔය කියන රෝග ලක්ෂණ ටික තියෙනවා නම් ඔයා වෛද්‍යවරයෙක් හමු වෙ යුතුයි. වෛද්‍යවරයෙක් හමු වුණාට පස්සේ වෛද්‍යවරයා ඔයාට කියයි ෆුල් බ්ලඩ් කවුන්ට් එක. ඒ කියන්නේ සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් කරගන්න. ඒකෙදි මොකද බලන්න ඕන ඔයාගේ සුදු රුධිරාණු මට්ටම. ඒවා WBC කවුන්ට් එකයි ප්ලේට්ලට් කවුන්ට් එකයි. සාමාන්‍යයෙන් මෙතනදී පළවෙනි දවසේ එකයි දෙවෙනි දවසේ එකයි ඒ විදිහට ෆුල් බ්ලඩ් කවුන්ට් එකකට වඩා කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ එක අවස්ථාවකදී වෛද්‍යවරයාට කියයි මේ අවස්ථාවේ ඔයා රෝහලට ඇඩ්මිට් වෙන්න ඕනේ කියලා. එහෙම කිව්වහම ඉතින් ගෙදර ගිහිල්ලා නිකන් ඉන්න බෑ. ඔයාට ඇඩ්මිට් වෙන්න වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මෙහෙමයි. මෙහෙම කියන්නම්කෝ. ඩෙන්ගු රෝගේ අවස්ථා 3කට තමයි හැදෙන්නේ. පළවෙනි එක සාමාන්‍ය ඩෙන්ගු උණ. දෙවෙනි අවස්ථාව ඩෙන්ගු රක්තපාතය. තුන්වෙනි අවස්ථාව රිකවරි පේස් එක. ඔය ටික මතක තියාගන්න ඕනේ. මේක මතක තියාගන්න ඔය දෙවෙනි අවධිය. ඔය රක්තපාත ඩෙන්ගු රක්තපාත කියන අවධිය තමයි මාරාන්තික විය හැක්කේ. එතකොට ඔයා ඒ පැත්තට යනවනම් සහ ඒක යන එක වළක්ව ගන්න තමයි වෛද්‍යවරයා ඔයාට ඇඩ්මිට් වෙන්න කියන්නේ. මෙහෙම ඇඩ්මිට් වුණාන් පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි ඇඩ්මිට් වෙච්ච වෙලාවේ ඉඳන් සේලයිනුයි පැනඩෝලුයි විතරයි දෙන්නේ. මීට අමතරව වෙන බෙහෙතක් දෙන්නේ නැද්ද කියන ප්‍රශ්නේ. මෙහෙමයි ඩෙන්ගු කියන්නේ වෛරස් උණක්. එතකොට මේකට ස්ථිර ප්‍රතිකර්මයක් නැහැ. තියෙන්නේ සපෝටිව් කෙයාර් එක. ඒ කියන්නේ තේරෙන විදිහට කිව්වොත් අර මං කලින් කිව්වේ ඩෙන්ගු රක්තපාත අවධිය මාරාන්තික වේ හැක්කේ. අන්න ඒ අවධියට ඔයා යනවද සහ ඔයා ඒ පැත්තට යනවා නම් කලින් අඳුර ගන්න එක තමයි හොස්පිටල් එකට ඇඩ්මිට් වෙලා ඇඩ්මිට් එකේ මූලික පරමාර්ථය. මෙතන කියන්න ඕන දෙයක් තමයි මේ ඩෙන්ගු මරණ ගොඩක් සිදු වෙන්නේ පරක් වෙලා ඇඩ්මිට් වෙන එක. ඒ කියන්නේ අවසාන අවධියේදී ඇඩ්මිට් වුණාන් පස්සේ තමයි ඔය මොකක්වත් කරගන්න බැරි. එතකොට අර ඩෙන්ගු ෂොක් සින්ඩ්‍රෝම් කියන ඔක්කොම වෙලා වගේ ඕගන් ෆේලියර් වෙලා ඉවරයි. එතකොට බේර ගන්න අමාරු ඒ රෝගියාව. ඒක නිසා තමයි කියන්නේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ ඔයා ඇඩ්මිට් වෙන්න ඕනේද නැද්ද කියන එක ඒ ඩිසිෂන් එක වෛද්‍යවරයෙක්ගෙන් ගන්න ඕන. මේ වාට්ටුවේ ඇඩ්මිට් වෙලා ඉන්න කාලය තුල ඔයාගේ පැත්තෙන් පොඩි සපෝට් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ ඔයා ගන්න දීර ප්‍රමාණය, බොන වතුර ප්‍රමාණය, යන මූත්‍ර ප්‍රමාණය මෑල්ලා හරියට ඩොකියුමන්ට් කරලා ලියලා තියෙන්න ඕන. මොකද ඒ බැලන්ස් එකෙන් තමයි අර වෛද්‍යවරයා අදහසක් ගන්නේ ඔයා අර ඩෙන්ගු රක්තපාත අවධියට යනවද නැද්ද කියන එක පිළිබඳව. අවසාන වශයෙන් කියන්නම් වැදගත්ම දේ. ඒ කියන්නේ ඩෙන්ගු වළක්ව ගන්නේ කොහොමද? මේකට පියවර දෙකක් අනුගමනය කරන්න පුළුවන්. පළවෙනි එක ඔයාලා දැනටමත් දන්නවා. ඒක තමයි ඔය ගෙදර වටේ තියෙන වතුර පිරුණු තැන්, කාණු එහෙම සුද්ධ කරලා මදුරුව බෝ වෙන ඩෙන්ගු කියන වෛරසය සම්ප්‍රේෂණය කරන මදුරුව බෝ වෙන ස්ථාන විනාශ කරන එක. දෙවනි පියවර තමයි වැදගත්ම. හිතන්න කාට හරි ඩෙන්ගු රෝගය හැදුනයි කියලා දැනගත්තා නම් සහ එයා ඉන්නේ ගෙදර නම් ඒ රෝගියාව මදුරුව දෂ්ට කිරීම වලින් පුළුවන් තරම් වළක්වලා තියන්න. හේතුව මේකයි. හිතන්න මේ ඩෙන්ගු රෝගය හැදුණු කෙනෙක්ට අර වෛරසය සම්ප්‍රේෂණය කරන මදුරුව දෂ්ට කරාම ඒ වෛරසය මේ මදුරුවට ඇතුල් වෙනවා. ඊට පස්සේ මේ මදුරුව ගිහිල්ලා තව කෙනෙක්ව දෂ්ට කරායින් පස්සේ ඒ දෂ්ට කරපු පුද්ගලයාට වෛරසය බෝ වෙනවා. ඒ කියන්නේ ගෙවල් පැත්තේ ඉන්න එක්කෙනෙකුට හැදුනොත් තව කිහිප දෙනෙක්ට හැදෙන්න තියෙන රිස්ක් එක වැඩි. එතකොට ඔයා කරන්න ඕනේ ඒ පේෂන්ට්ව අයිසොලේට් කරන එක තමයි. ඒ කියන්නේ මදුරු දෂ්ට වලින් පුළුවන් තරම් ඈත් කරලා තියෙන එක.